අපි බලමු graph එකක් කොහොමද විස්තර කරන්න කියලා. දැන් මේ ප්‍රශ්නේ බලන්නකෝ. මේකේ දෙනවා the following bar chart shows where the students of your school like to visit. Study the bar chart and write a description about it කියලා තව දෙනවා වචන ටිකකුත් එක්ක. ඒතකොට මේක ලකුණු 10ක ප්‍රශ්නයක් හින්දා හොඳට කරගන්න ඕනේ. එතකොට මේකේ ඉස්සල්ලාම බලන මේ bar chart එක. මේකේ මේ y අක්ෂය තියෙන්නේ percentages. කියන්නේ ප්‍රතිශතයන් තියෙන්නේ. x අක්ෂය දක්වලා තියෙන්නේ places. ස්ථාන. එතකොට මේ x අක්ෂයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ horizontal axis කියලා. මේ y අක්ෂයට දක්වන්නේ vertical axis කියලා. එතකොට ඉස්සලාම මේක bar graph එකක් හරි මොනම pie chart එකක් හරි ලියනකොට ඉස්සලාම introduction ඡේද ලියන්න ඕනේ. ඊගොට විස්තරය ලියන්න ඕනේ. අන්තිමට conclusion එක ලියන්න ඕනේ. එහෙම තමයි ක්‍රමය. හරි. දැන් මේකේ බලමු අපි පළවෙනි වාක්‍යය ඇත්තටම අපි අරන් යන්න ඕනේ. පාඩම් කරලා යන්න දෙයක් නැහැ. මෙතනින්ම ගත්ත හැකි. දැන් මේකේ මෙයාලා කියනවනේ the following bar chart shows where the students of your school like to visit කියලා. අපි ඒකේ මේ following කෑල්ල අයින් කරන්න ඕනේ. අයින් කරලා එතන ලියනවා above දාලා. එතකොට එනවා අපිට මෙන්න මේ විදිහට the above bar chart shows where the students of අර උඩ තිබේ your school කියලානේ. දැන් අපි හදා ගන්න ඕනේ ඒක our school කියලා like to visit. හරි ඒ විදිහට තමයි පළවෙනි වාක්‍යය උඩ වාක්‍යයෙන්ම උඩ following අයින් කරලා එතෙන්ට above දානවා. උඩ your තියෙන තැන your අයින් කරලා මෙතෙන්ට අව දැපම පළවෙනි වාක්‍යයක් නිකම්ම අපිට හම්බෙලා. මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ අපේ පාසලේ සිසුන් යන්න කැමති ස්ථානය කියන වාක්‍යය දැන් ඇවිල්ලා. ඊගාට අපි විස්තර කරන්න ඕන x අක්ෂයයි y අක්ෂයයි. හරි අපි ඉස්සෙල්ලා y අක්ෂය කියනවා නම් මේකට කියන්නේ vertical axis කියලා. ඒතකොට ඒක ලියන්නේ මේ දෙවෙනි වාක්‍යයෙන් පෙන්නනවා the vertical axis shows percentages. බැරි මෙතන තිබ්බොත් percentages කියලා percentages ලියන්න. number of students කියලා තිබ්බොත් එතන y අක්ෂයේ number of students ලියන්න. ඒතකොට එහෙනම් මේකේ තියෙන percentages the vertical axis shows percentages. ඊගාවට තුන්වෙනි වාක්‍යය the horizontal axis shows places. ඒ කියන්නේ horizontal කියන්නේ මේ x අක්ෂය පෙන්වන්නේ ස්ථානය කියන වාක්‍යය තමයි ලියන්නේ. නෝ දැන් වාක්‍ය තුනක් හරි. x අක්ෂය කිව්වා y අක්ෂය කිව්වා විස්තරය කිව්වා. ඊගාවට හතරට ලියන්න මේකේ in this bar graph ඒ කියන්නේ bar graph එකේ I can see 5 places. මේකේ places පහක් පෙන්වනවානේ. හයක් පෙන්වුවොත් 6යි කියලා ලියන්න. යාල, සීගිරිය, නූරෙලිය, ගෝල්, කැන්ඩි කියලා පහක් පෙන්වන හින්දා ලියනවා ඒකේ in this bar graph I can see 5 places. right. ඊගාවට තියෙනවා වාක්‍ය මේ ඒව මොනවද කියලා කියනවනේ. දේ යාල, සීගිරිය, නූරෙලිය, ගෝල් and කැන්ඩි. ඒවා අයාල, සීගිරිය, නූරෙලිය, ගාල්ල සහ නූර වේ කියලා වාක්‍යයක් ලියන්න ඕනේ. එතකොට ඔන්න ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි ඔය 1 2 3 4 5 වලින් එන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ඡේදී. ඊගාට මේක විස්තර කරන්න ඕනේ. මේක හරි ලේසි. 10% ළමයි කැමති යාල යන්න. ඒක ලියන්නේ 10% of the students like to visit යාල. ඊට පස්සේ ඊටු ටිකත් මේ බාර් පහම විස්තර කරන්න ඕන ඔයා. ඒ කියන්නේ ඔයා මේක විස්තර කරාට පස්සේ තව කෙනෙකුට ඔයාගේ වාක්‍ය දිහා බලාගෙන මේ චිත්‍රය ආපහු අඳින්න බාර් මේ බාග්‍රාෆ් එක අඳින්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊට පස්සේ මේක දෙවෙනි එක ලිය හැකි 20% of the students like to visit සීගිරිය කියලා. හරි ඊගාවට මේක ලියන්න පුළුවන් 35% of the students like to visit නූරෙලිය. ඊගාවක ලිය හැකි 10% of the students like to visit ගෝල්. ඊගාවක 25% of the students like to visit කැන්ඩි කියලා. ඔන්නේ බාර් පහම ලිය හැකි. මෙතන මම ලියලා පෙන්නලා තියෙනවා ඒ විදිහටම. ඒතර ඔන්නේ බාර් ටික විස්තර කරලා ඉවරයි. පස්සේ ඒවා මික්ස් කරලා ලියන්න ඕනේ. නමුත් පුරුදු වෙන කාලේ ඔහොම ලියන්න පුරුදු වෙන්න. දැන් ඒක මේ එකින් එක කිව්වන් පස්සේ දැන් අපි දෙක සසඳන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපිට පුළුවන් සීගිරියයි යාලයි සසඳන්න. ඒතර ළමයි වැඩියෙන් කැමති සීගිරියන්ට යාලට වඩානේ. ඒතර පටන් ගන්න ඕනේ more students like to visit සීගිරිය than යාල. වැඩිපුර එක තමයි ඉස්සරලා ලියන්නේ. more students like to visit සීගිරිය than යාල. ඒකේ තේරුම තමයි මෙතන මම ලියලා තියෙනවා මේ more students like to visit සීගිරිය than යාල. මුගක් ළමයි කැමති සීගිරියන්ට යාලට වඩා. ඊට පස්සේ ඒ වගේ අනිත් දෙක වට සසඳන්න පුළුවන් මේ විදිහට more students like to visit නූරෙලිය than කැන්ඩි, more students like to visit කැන්ඩි than ගෝල්. එන මේම නෙමෙයි. more students like to visit කැන්ඩි කියන සිරිසි පාක් than ගෝල්. හරි ඒ විදිහට වාක්‍ය ටිකක් මේ දෙක සසඳන්න ලියන්න. නූරෙලිය ගාල්ලා සඳුවා, නූරෙලිය කැන්ඩි සඳුවා, නූරෙලිය සීගිරිය සඳුවා, සීගිරිය යාලයි සඳුවා, යාලයි නූරෙලිය සඳුවා. ඔය විදිහට දෙක සසඳලා more වලින් පටන් අරන් වාක්‍ය ගොඩාක් ලියන්න පුළුවන්. ඊගාවට ඒ ටික ඉවර වෙලා දැන් මේකේ සමාන දෙන්නෙකුත් ඉන්නවනේ. යාලයි ගාල්ලයි 10%නේ. ඒ සමාන වාක්‍ය ලියන්නේ an equal number of students එතන percentage like to visit goal and යාල. ඒ 10% බැගිනි කියලා ලියන්න ඕනේ ඒකෙදි. ලියනවා
it is 10% each කියලා. මේ වාක්‍යයේ මම 10 වෙනි වාක්‍යය දීලා තියෙනවා an equal number of students like to visit Yala and Goal. It is 10% each කියලා දීලා තියෙනවා. හරිද? ඒ විදිහට මෙන්න මේක ලියන්න ඕනේ. ලියලා ඉවරලා අන්තිමට කන්ක්ලූෂන් එකේදී ඉතින් අපි ලියන්න ඕනේ ළමයි 35ම කැමති නුවර ලියන්නනේ. එතකොට අපි කරන්නේ in conclusion 35% of the students like to visit Nuwareli කියලා ලියන්න පුළුවන්. නැත්නම් most students like to visit Nuwareli because Nuwareli is cold and beautiful. They can see lot of things. ඒ වගේ හේතුකුත් එක්ක conclusion එක ඉවර කරන්න. මේක මම ලියලා තියෙන in conclusion most students like to visit Nuwareli because Nuwareli is very beautiful. හරි ඒ වගේ ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පස්තාරය විස්තර කරන්න පුරුදු වෙන්න ඕනේ ඔයාලා.